හයි ගයිස් ඔන්න අපි අද යන්න හදන්නේ රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ස්පෝර්ට් මීට් එක බලන්න. ඔන්න කාලයකට පස්සේ බ්ලොග් එකක් ලැහැත්ති. එන අපි යමු. ගිහලා බලමු සීවලි ස්පෝර්ට් මීට් එක මොන වගේද කියලා. ඔන්න ඉතින් මේ ඉස්සලම තුමුර විස්සායල පස්සේ නැගලා කොහමර ඉස්කෝලේ ගාවට ආවා. ඔන්න ඉතින් ඉස්කෝලේ ගාවට ඇවිල්ලා ඉස්කෝලෙන් බැහැලා ඊට පස්සේ ඔන්න අපි දැන් යන්න ලැහැත්තිනේ රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයට. ඔන්න අපි ගේට්ටු ළඟට ආවා. එනකොට අපේ රොකට් ෆිල්ම් එකේ පෝස්ටරේ තාමත් ගහලා තියෙනවා. ඉතින් ඒක දිහත් බලාගෙන අපි ගේට්ටුවේ අස්සට ආවා. පරණ යාළුවෙක් ගියොත් හම්බුණා අපේ ඔය ආර්ට් කරපු කොල්ලෝ ටිකක්. මම ඉස්කෝලේට යනකොටත් එක පක් වෙලා තිබ්බට මේ තාම ස්පෝර්ට් මීට් එක පටන් ගන්න තිබ්බේ නැහැ. මං ගියාට පස්සේ තමයි බැලුම් බෝලේ යවලා එහෙම මේ ස්පෝර්ට් මීට් එක පටන් ගත්තේ. කොහොම හරි ඊට පස්සේ නිවාස අතර තරඟමීම ආරාධිත පාසල් වල දුවන තරඟ එහෙමත් තිබ්බා. ඔය ටික ඉවරනකොට ඉතින් ආයේ ලකුණු තත්ත්වයන් වෙනස් වෙනවා. ඕක තමයි මේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලක ප්‍රබලම අංග ටික. සාමාන්‍යයෙන් ඔය ගුරුවරු අතර තියෙන තරඟ ඒව එහෙම අන්තිමටම දාගන්නෙත් ඒකයි. ඒ තරඟ වලින් මේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ප්‍රබලත්වය වැඩි වෙනවා. කොහොම හරි ගිය පාරට වඩා මේ පාර ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඒකට හේතුවක් වුණේ ගිය පාර පට්ට විදිහට වැස්සනේ. මේ පාරේ එහෙම ලොකු වැස්සක් තිබ්බේ නෑ. හැබැයි ලොකු වඳුරක් තිබ්බා. අවශ්‍යදී වහී කියලා තමයි හිතුවේ. ඔන්න එහෙනම් ඉතින් අපේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එක බලන්න. සාමාන්‍යයෙන් රත්නපුරේ කියන්නේ වැස්සත් එක්ක, ඒ කියන්නේ වැස්සයි ස්පෝර්ට් මීට් අතරේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ගිය පාරත් මේ කොහොමෙන් හරි අපේ ස්පෝර්ට් මීට් එකේ තද බල ලෙස වැස්සා. කොහොමරි රත්නපුරේ කතාවකුත් හැදලා තියෙනවා ඉස්කෝලවල. අර වැහි නැටුම නටන්නත් ඕනි කියලා ඉස්කෝලේකින් මේ වැස්සක් වැටෙන්න. ඒකත් අර තද බල ලෙස රත්නපුරේ කට්ටිය කතා වෙන මේව එකක්. ඉස්කෝලේ කට්ටිය ආසාවෙන් බලාගෙන ඉන්න ඉවෙන්ට් එකක් තමයි ඉස්කෝලේ බෑන්ඩ් එක ප්ලේ කරන එක. කට්ටිය ඉතින් නටලා ගාලා සින්දු එහෙමත් කියන්න හම්බ වෙනවනේ. අද මේ බෑන්ඩ් එකක් නෙමෙයි බෑන්ඩ් තුන ප්ලේ කරේ කොහොමද කියලා බලන්න. අපොයි වැඩේ කියන්නේ ස්පෝර්ට් මීට් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා එක පාර වහින්ද ගත්තා. ඉතින් කට්ටියට ඉතින් කුඩ නැති අයට යන්න තැන් තිබෙත් නැහැ. ඔන්න මම නම් ගියේදී අපේ ආටිකල් හවුස් එකට. අපේ හවුස් එක මේ පාර අනුශූරතාවය තමයි අපිට ගන්න පුළුවන් උනේ. අන්න ඉතින් මේකත් වටිනවා. ඔය ඉතින් තෑගි දෙනවා කට්ටියට. ජයග්‍රහණ අනුව ඉස්සරහා ගාන්ට කුසලාන් ටික පෙළ ගස්සලා තියෙනවා එක එක හවුස් වල. අන්තිමේ වැස්සත් එක ඉතින් මෙතෙන්ට ආවා. අන්තර උඩට පේනවා. ඔන්න ඉතින් ස්පෝර්ට් මීට් එක ඉවරලා අපි දැන් සුවෙන් ගෙදර යනවා. අපේ සුභාෂ් සහෝදරයා අපිට කුරුවිට යනකම් ඇරලවල දෙන්නම් කිව්වා. හැබැයි ඊටු ටික ඉතින් බස් එකේ යන්න ඕනේ. සුභාෂ්ට පින් පිරිස අපි යනවා යාගේ කාර් එකේ.